ඒ අද උපන්දිනේ නේද? බෝතලයක්වත් අරන් දීපන්. සල්ලි නෑ. හැමදාම නෑ. කඩියක උපන්දිනේ දවසේ බෝතලයක් අරන් දීපන්. නැත්තම් නෑ කියන්න නෑ තියෙනවා කියන්නද? උඹට නැති වෙන්න හේතුව මං කියන්නද? හා කියන්නකෝ. ගනි පර්ස් එක. බලපං කුරුණෑගල පඩංගුවේ ෆොටෝ එක දාගෙන මූණේ නිකන් කට පහලාගේ. රුපියලක්වත් ඉතුරු වෙයිද? එහෙම කියන්න එපා අයියා. අවුරුදු 8ක් මගේ ළඟ. වාසනාවන්ත පර්ස් එක. හරි එහෙනම් බෝතලයක් අරන් වරෙන්කෝ. දැන් සල්ලි නෑනේ. ඒකනේ. හැමතිස්සෙම නෑ ගන්න එපා. ධනාත්මක වෙයන්. අමුගේ දිනුව තීරණ කරන්නේ තමුන්නේ සිතුවිලි. හරි ඉතින් නැත්තම් මොකද කරන්නේ? මේ ගනි. අනේ අයියා පර්ස් එක. වටේ පාසලා. මේක ගත්තේ ඔබේ උපන්දිනේට තෑගි දෙන්න. අරක කුට්ටම් පොකුණේ ඇන්ටික් නිමල්ට දීපන් සුද්දට විකුණන්න. thank you අයියේ. මං 7 වෙනිදාන් පස්සේ පාවිච්චි කරන්න. ඕන මගුලක් කරගන්න. හරි බෝතලයක් පස්සේ ගහමු. අයියෝ තේක නිමුණනි. තට්ටු කරලා වරේ මොකද? අයියේ අද ඉනම් පෝස් එක පාවිච්චි කරනවා ඈ. බලයන්. සමච්ඡේදකෙද්ද දන්නේ ඈ. මල්ලි අද ගෙදර රෙන්ට් එක දෙන්න ඕන. සල්ලි නෑනේ. උඹලා මාර බඩුනේ බං. දන්නවනේ 8 වෙනිදා දෙන්න ඕන කියලා. දන්නවා. මම මගේ වාසනාවන්ත පර්ස් එකක් පිටික් කරන්නේ. ඒව මට වැඩක් නෑ. මේ ලබ්බ්‍ය සත පහක්වත් ඉතුරු වෙන්නේ නෑ. පර්ස් එක මාරු කරා නම් මම දීගන්නේ. වෙද්ද. උඹ 7 වෙනිදා වෙනකන් හිටිය ඕකටද? ඔව්.